සමුද්‍ර ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීය සංගම් 12ක සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව ආරම්භ වුණේ බත්තරමුල්ල දියතු වෙනසලින්. පසුව ඔවුන් පාර්ලිමේන්තු වටරවුම දක්වා පැමිණ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා. උද්ඝෝෂණයේ නිරත වූ පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර සහ පොලිස් නිලධාරියෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුවීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. විරෝධතාකරුවන් පැය 3කට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ දැඩි රථ වාහන තදපදයක්ද හටගත්තා. අර පොලිස් මාවල යන්න කිව්වා. බොයිස් ගල් නන්දලට. අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න බැරි නම් ආණ්ඩුව මේක අතහරින්න ඕනේ. අවුරුදු 20ක් අපි වෘත්තීය සමිති කරලා තියෙනවා. පොලිස්කාරයෙක් එක්කෙනෙක් කවදාවත් අපට අත තියලා නැහැ. හැබැයි අද මේ තුච්ච බලු පොලිසිය මේ යහපාලන ආණ්ඩුවේ බලු පොලිසිය අපේ ඇඟට අත තියනවා. හැබැයි මම දුන්න හොම්බටම එකක්. මේක පාතාල ලෝකේ පොලිසියක් විදිහට හැසිරෙන්නේ. යන්න වෙන්නේ ආණ්ඩුවට කනත්තට. වහාම ප්‍රශ්න විසඳුවේ නැත්නම් SP දිසානායක ඇමතුමාට කියනවා ඔබතුමා උත්සාහ දරනවා. හැබැයි ඔබතුමාට බරපතල ප්‍රශ්න දානවා මේ ආණ්ඩුවේ කැබිනට් මුදල් ඇමතුමා ඇතුළු අය. ඒ නිසා අපේ සහයෝගයේ ප්‍රශ්න විසඳන්න SP දිසානායක ඇමතුමාට දෙනවා. ඔබතුමාත් මේවා හඳුනගෙන වහාම ප්‍රශ්න විසඳන්න. මෙම විරෝධතාවට සහාය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පැමිණියා. අද මේ පාරට බැහැලා ඉල්ලන්නේ මැති ඇමතිවරුන්ට දුන්නා වගේ සුපිරි වාහන නෙවෙයි. අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය මතුවලා තිබෙනවා. අසාධාරණ පත්වීම් කරමින් තිබෙනවා. අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. ඒ අයගේ දුකේදී ආණ්ඩුව ඇමතිවරු ඉන්නවා නම් අහක බලාගෙන ඒකෙන් පේනවා මේ ආණ්ඩුව මහජන මතයට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක් කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඊටාම කෙටි කාලයක් තුළ මේ දුර්දාන්ත පාලනය පරාජයට පත් කරන තැනකට මේ රට අරගෙන එන්න. පසුව විරෝධතාකරුවන් පසොර 1:30ට පමණ විරෝධතාව අවසන් කළා.